හතර පෝයටම රුවන්වැලි සෑයේ සිල්ගත් උපාසකම්ම කෙනෙක් මරණින් මත්තේ ප්‍රේත ලෝකෙ ඉපදුනා. ඒ ප්‍රේතී ඇවිල්ලා කතා කරලා කියනවා සිල්ගත් එකේ පිනට කලින් මට පාපයක් ආවා. එයාට අනිත් අය කියනවලු උඹ ප්‍රේත ලෝකෙ ඉපදුනේ මේකින් කියලා. මොකද්ද? සිල් අරගෙන මෙයා හතර පෝයටම රුවන්වැලි සෑ මළුවේ ඉන්නේ අර බැම්මට හේතු වෙලා පාදක සෑයට දික් කළා. ওই චෛත්‍ය තියෙන දිශාවට බෝධීන් වහන්සේ ඉන්න දිශාවට දහම් දෙසන සංඝයා වහන්සේගේ දිශාවට පාදික් කිරීම බලවත් අකුසලයක්. එයා කරපු පින් විපාක දෙන්නේ පස්සේ. ඊට පස්සේ කියනවා ඥාතින් පින් දුන්නා පෑන් වඩලා. අනේ තුනුරුවන්ට අගෞරව කරලා പ്രേත ලෝකෙ ඉපදුන නිසා තුනුරුවන්ට දන් දීලා දෙන පින ගන්නත් බැයිලු එයාට. දැන් කොච්චර දැන නොදැන කකුසල් සිද්ධ වෙනවද? ඇයි මේ ජීවමානව හිතන්නේ චෛත්‍යයක් ළඟට ආවට පස්සේ ජීවමානව හිතන්න ඕන අනේ බුදු කෙනෙක්ගේ සෑයක්. ඇයි දැන් මේ සූත්‍ර දේශනාවේ පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා ආනන්ද මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයයි කියලා හිත පහදවගෙන මල් පහන් පුදන කෙනාටයි සුගතිය යන්න පින් රැස් වෙන්නේ. ඈත ඉඳලා උනා සාදු කියලා ධාතු සෑයක් වැන්දොත් ඒ පින එයාට එනවා මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වීමට. මම ඔය කතා කරපු ධාතු සෑයවල් වැඳපු බෝධින් වහන්සේලාට සත්කාර සම්මාන කළ ඒ පිනැත්තෝ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දැක්කා. ඒ නිසා තුනුරුවන්ට ගරු කරන්න ඕන සත්කාර කරන්න ඕන.